හලෝ මේ මට තව ප්‍රශ්නයක් වැටිලා. මොකද්ද දන්නවද? මගේ ඉස්කෝලේ යනකොට තිබ්බා ප්‍රේම සම්බන්ධතාවයක්. බොරු කියන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ ඒක එලවල් කරන කාලේ ක්ලාස් යන කාලේ. ඒක එහෙම එකක් දැන් නෑ. හරිද? ඊට පස්සේ එයාගේ වයිෆ් ආරංචිලා තියෙන්නේ දැන් වෙන්න ඇති. හරිද? ඊට පස්සේ අපේ ගෙදර හොයාගෙන ආවිල්ලා මේ අපේ ගෙදර අයත් එක්ක කියලා මේ මම යාගේ මේ ෆොටෝ දැම්ම ටික්ටොක් එකේ කියලා. ඒක ෆොටෝ දාලා ටික්ටොක් එකේ දැම්මෙත් නෑ ඇත්තෙත් නෑ දැන්. ඊට පස්සේ මේ එයාලා තමයි කොල්ලොන්ගේ මාර්ගේ මගේ ෆෝන් එකට ෆොටෝ එවන්නේ. හරිද? එයාලා මොනව කරනවද මට තේරුම් ගන්න බෑ. හරිද? එයාලා දැන් ආයෙත් එයාලා මෙහෙමයි කියලා මම එයාලා පස්සෙන් එන විදිහට එයාලා ඉස්සෙල්ලත් මට එහෙම කරා. හරිද? මම යන්නේ ආයි හරිද? මං ඊට දැන් කියන්නේ එක්කලාට මං හොයාගෙන ඉන්න වැඩක් නෑ. ඔයා මිනිස්සයා ගැන ගොඩක් අරසා කරගෙන ඉන්න. ඔයා ඕනෑපාකම් පිරිමා ගන්න. මට ඕන තරම් හොයාගත්ත හැකි. මේ මට අවශ්‍ය නෑ. එයාලා ඉතින් මං අවශ්‍ය නම් ඒ කාලේ යනවනේ. මට ඕන නැති හින්දානේ මම පිටිපස්සේ ආවා ඒ කාලේ. යන් කියලාත් කිව්වා. මම එහෙම ගියේ නෑ. මට ඕන නෑ යා. හරිද? මම යාගෙන හිතන්නේ නෑ. මං කාගෙනවත් හිතන්නේ නෑ. මට ඕන නම් ඕනක් කරගන්න පුළුවන්. මට ඕන නෑ කාවත්. හරිද? මං ආසම් මේ සරල ජීවිතයක් ගෙවන්න. මොකද මට ওই සංකීර්ණ ජීවිතය අදාළ කරගන්නේ නෑ කවදාවත්. මේ ඒ හින්දා මට ඕනේ මගේ පාඩුවේ මම ඉන්න කාමරේ මගේ පාඩුවේ මේ මට හම්බෙන්න වැටුපේ මං කාලා බීලා මට පරිස්සමෙන් මේ ඉන්න ඕනිකම තියෙන්නේ. මේ ඒ අරෙන්න මට වෙන මිනිස්සෙක් මොකක්වත් ඕනේ නෑ. මොකද මට එන කරදර මම ඒ කරදර වලට ගොඩාක් මේ කරදර වල නිසා මට මේ ජීවිත ඔක්කොම කලකිරලා තියෙන්නේ. ඒ වුණාට මගේ කවදාවත් මම ජීවිතේ නැති කරගන්නේ නැහැ. මොකද මට ජීවත් වෙන්න හොඳ පන්නරයක් තියෙනවා. මම මොකක් හරි දැනගෙන ජීවත් වෙන හින්දා ඒ දේවල් මම දන්න හින්දා මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හින්දා මම කොහොම හරි මගේ ප්‍රශ්න මම විසඳගෙන ජීවත් වෙනවා. ඒක තවත් අදාළ නොඑක් ප්‍රශ්න දාන කට්ටියට මම කියන්නේ මේ එයාලගේ ජීවිතය පරිසම් කරගන්නවා මිසක් මේ එයාලගේ ජීවිත පරිසම් කරගන්නවා නිසා මේ මං අදාළ කරගන්න එපා කිසි දෙයකට. මේ නමක් ගම කියන්නේ එයා බලනවා මගේ ටික්ටොක් එකේ හින්දා මේ එයාගේ කට්ටියට අරසා කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔබ පතන සහකරු හෝ සහකාරිය දිවයිනේ මහා මංගල සේවාව ගෞරී ලංකා මගින්ම හඳුනා ගන්න. පැමිණෙන්න ගෞරී ලංකා දුම්රියපලසල ගම්පහ 0755 909 909